හොඳයි. අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් දවසක් අපි කතා කරපු ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසට එන පිළිතුරු ටික තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉක්මනින් කතා කරගෙන යන් වෙනද වගේම මුලින්ම කියන්න ඕනේ මේකේ සමහරලාවට අපි හදිසියෙන් මේ වැඩේ කරද්දී උත්තරයක් එහෙම වෙන්න පුළුවන්. ඒ උත්තරයක් එහෙම වුණොත් ඒක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා දානවා. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා. ඒක ගැන වොරි වෙන්න එපා. කලබල වෙන්න එපා. ඒ නිසා බලන් ඉමු. අපි උත්තර ටික බලාගෙන යමු. මේකෙදි 2025 පළවෙනි ප්‍රශ්නේ විදියට ඔයගොල්ලෝගෙන් අහන්නේ අතීත ශ්‍රී ලංකාවේ වෙළඳාම හා ලෝහ කර්මාන්තය පිළිබඳ හැදෑරීමේදී වැදගත් මූලාශ්‍රය වන්නේ මින් කුමක්ද කියලා අහන්නේ. අතීත ශ්‍රී ලංකාවේ වෙළඳාම හා ලෝහ කර්මාන්තය පිළිබඳ හැදෑරීමේදී වැදගත් මූලාශ්‍රය වන්නේ මින් කුමක්ද? පිළිතුර කාසි. එහෙම නැත්නම් අපි නානක කියලා කියනවා. කාසි කියන කතන්දරය තමයි නම් එකට උත්තරේ 4. දෙවැනි ප්‍රශ්නේ මෙරට බ්‍රාහ්මීය සෙල් ලිපිවල බහුලව සඳහන් වන තොරතුරු වන්නේ මින් කුමක්ද කියලා අහනවා. මෙරට බ්‍රාහ්මීය සෙල් ලිපිවල බහුලව සඳහන් වන තොරතුරු වන්නේ මින් කුමක්ද? මේකෙදී අපි අර කතා කරන්නේ භික්ෂුන් වහන්සේලාට ලෙන් පිඳීම සම්බන්ධව කාරණේ තමයි ඔයගොල්ලෝ දන්නවා. මිහින්තලා ලෙන් ලිපිවල අර අගත අනගත චතුදිස සගස දිනේ අපි දන්නවා පැමිණි නොපැමිණි සතර දිසාවේ සංඝයා වහන්සේලා වෙනුවෙන් පූජා කරන ලදී වගේ ඒවා ලියලා තිබුණා. ඊට පස්සේ ජෝතිසේන තෙරුන් වහන්සේගේ අන්තේවාසික එම කතන්දර ලියලා තිබුණා. ඒවා සාකච්ඡා කරන්න වෙලා නෙවෙයි මේක. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තාක්ෂණය පිළිබඳ දැන ගැනීමට ඇති එකම සාධකය වන්නේ මොකක්ද කියලා අහනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබුණ තාක්ෂණය ගැන දැනගන්න අපිට තිබුණ එකම සාධකය තමයි ගල් මෙවලම් පිළිබඳ පිළිතුර 3. එහෙනම් තුන්වෙනි එකට පිළිතුර 3. හතරවෙනි ප්‍රශ්නේ මුල් යුගයේ ජනතාව ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශ පදිංචිය සඳහා තෝරා ගැනීමට හේතුව කුමක්ද කියලා අහනවා. මුල් යුගයේ ජනතාව ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශ තෝරගන්න හේතුව මොකක්ද කියලා අහනවා. පිළිතුර වෙන්නේ 1 ගම් වතුර උවදුරෙන් බේරීමට. ගම් වතුර උවදුරෙන් බේරීමට. මෙතන අහන්නේ ළමයි හොඳට කල්පනා කරන්න. ගංගා නිම්න වලින් පිටත. ගංගා නිම්න ආශ්‍රිත කිව්වනම් අන්න කුෂිකර්මාන්තයට හිතකර සාධක පැවතිනවා කියලා අපිට ගන්න පුළුවන්කම තිබුණා. නමුත් මෙතන අහන්නේ වෙනත් කාරණයක්. ඒ ප්‍රදේශයෙන් පිට තෝරගත්තේ ඇයි කියන කාරණය තමයි අහන්නේ. එහෙනම් පිළිතුර වන්නේ 4ට 1. ඊළඟට ABC හා D යන ප්‍රකාශ අසුරෙන් පහත 5 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. වැව් කේන්ද්‍ර කරගනිමින් ජනාවාස බිහිවීම, බී ක්‍රමවත් සුසාන චාරිත්‍ර අනුගමනය කිරීම, විවිධ වෘත්තීන්ට අනුව ජනාවාස බිහිවීම, කුෂිකාර්මික කටයුතු ආරම්භ වීම ආදිය කතා කරනවා. පස්වෙනි ප්‍රශ්නේ අහනවා පූර්ව ඓතිහාසික යුගය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා. එහෙනම් මේකෙදී අහන්නේ පූර්ව ඓතිහාසික යුගයේ මොනවාද වෙච්ච දේවල් කියලා අහන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ 4 B හා D කියන එක තමයි පිළිතුර වෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ මුල් ඓතිහාසික යුගය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහනවා. මුල් ඓතිහාසික යුගයට අයත් වෙන්නේ ළමයි A හා C පළවෙනි උත්තරේ. එහෙනම් 5ට 4 6ට 1. 7 ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් බෙල්ලන් වර්ග සුලභව දක්නට ලැබෙන පරිසර කලාපය කුමක්ද කියලා අහනවා. ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාරයට ගත් බෙල්ලන් වර්ග සුලභව දක්නට ලැබෙන පරිසර කලාපය වන්නේ 7ට උත්තරේ. 5ට තෙත් කලාපයේ තමයි මේක දක්නට ලැබෙන්නේ පිළිතුර 2. 7ට 2 උත්තරේ. 8 වෙනි ප්‍රශ්නේ එක තීරුවේ සඳහන් කාර්ය හා සම්බන්ධ රජවරුන්ගේ නම් දෙක තීරුවේ දැක්වේ. එක තීරුව සමග දෙක තීරුව අනුපිළිවෙලින් ගැලපුව විට නිවැරදි පිළිතුරු කුමක්ද කියලා අහනවා. එහෙනම් 8ට පිළිතුර වන්නේ 3. සීගිරි බලකොටු ඉදිකිරීම ඔයගොල්ලෝ දන්නවා කාශ්‍යප රජතුමා මේක ඔයගොල්ලෝ බලන්න ඕනේ අනුපිළිවෙල ගත්තා නම් ප්‍රශ්නේ හොයාගන්න C කියන උත්තර දෙක විතරක් ඉතුරු කරලා අනිත් දේවල් අයින් කරන්න තිබුණා. දැන් ඒව කතා කරන්න වෙලාවක් නෙවෙයි. නමුත් අපි කතා කරගෙන යමු උත්තර ටික හැකි ඉක්මනින්. එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ 8ට උත්තරේ 3. 9 වෙනි ප්‍රශ්නේ වසබ මහසෙන් හා මහා පරාක්‍රම බාහු යන රජවරුන් පිළිබඳ පොදු කරුණ වන්නේ මින් කුමක්ද කියලා අහනවා. වසබ මහසෙන් හා මහා පරාක්‍රම යන රජවරුන් පිළිබඳ පොදු කරුණ වන්නේ මින් කුමක්ද? පිළිතුර 4 විදියට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. වාරි කර්මාන්තයේ දියුණුවට කටයුතු කරපු රජවරුන් විදියට තමයි ගන්න පුළුවන්. 10 වෙනි ප්‍රශ්නේ රටක දේශපාලන බලයේ මධ්‍යගත වූ විට මොකක්ද වෙන්නේ කියලා අහනවා. මේ 10 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වන්නේ අනිවාර්යෙන් එක්සත් රාජ්‍යයක් බිහි වෙනවා රටක දේශපාලන බලයේ මධ්‍යගත වුණොත්.
11 වෙනි ප්‍රශ්නේ අනුරාධපුර රාජධානි සමයේ මෙරට වෙළඳ කටයුතු නිරත වූ බොහෝමයක් වෙළඳ සංවිධාන අයත් වූයේ මොන කලාපයටද කියලා අහන්නේ. 11 වෙනි පිළිතුරට 11 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ පිළිතුර 2 දකුණු ඉන්දියාවේ කට්ටිය තමයි ගොඩක්ම හිටියේ. 12 වෙනි ප්‍රශ්නේ වෙජ්ජශාලා යනුවෙන් හඳුන්වන්නේ මොනවාද කියලා අහනවා. මේකෙම නිකන් අර්ථය ගම්ම්‍ය වෙනවා. ආරෝග්‍ය ශාලා කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. පිළිතුර 12ට 1. 13 මහවැලි ගඟේ අතු ගංගාව කුමක්ද කියලා අහනවා. මේක ඔයගොල්ලෝ දන්නවා. කාර ගංගා වගේ එකක් මට මතක විදියට අතු ගංගාවට කියන්නේ. ඒකට අඹන් ගඟ හදලා හාරස් කරලා තියෙනවා. අංගමැඩිල්ල වගේ අමුණු ටික අහු වෙනවා. මහවැලි ගඟේ අතු ගංගාව එනම් වෙන්නේ අඹන් ගඟ ළමයි. පිළිතුර 2. 14 වෙනි ප්‍රශ්නේ පහත ABC හා D යන ප්‍රකාශ ඇතුළෙන් 14 හා 15 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. මේකෙදී අතීතයේ නිවාස තැනීමේ තාක්ෂණය දැන සිටි බවට තහවුරු කරන ප්‍රකාශය මොකක්ද කියලා අහනවා. පොළොවට ලම්බාකාර බිත්ති බැඳීම, පදම් කළ මැටි භාවිත කිරීම, සුසාන ගර්භයට මැටි නල සවි කිරීම, මැටි බැඳුනට 10 පුරවා පිළිසීම. මෙන්න මේ ABC හා D කියන කරුණු වලින් 14 වෙනි ප්‍රශ්නය අහනවා. අතීතයේ නිවාස තැනීමේ තාක්ෂණය දැන සිටි බවට තහවුරු කරන ප්‍රකාශය වන්නේ පිළිතුර ඒ කියන කාරණාව තමයි අපිට ගන්න වෙන්නේ ලම්බාකාර බිත්ති සාධන එක. 15 වෙනි ප්‍රශ්නේ අතීතයේ දහනය සඳහා වායුව අවශ්‍යයි දැන සිටි බව තහවුරු කරන ප්‍රකාශය කුමක්ද කියලා අහනවා. අතීතයේ දහනය සඳහා වායුව අවශ්‍යයි දැන සිටි බව තහවුරු කරන ප්‍රකාශය මේකට උත්තරේ වෙන්නේ 2. දහනය සඳහා වාතය අවශ්‍ය බව දැන සිටි කාරණේ. ඊට පස්සේ 16 වෙනි ප්‍රශ්නේ අතීතයේ මැනීම සඳහා යොදාගත් මිනුම් මේකක එක තීරුවේද මැනීම සිදු කළ දෑ දෙක තීරුවේද දැක්වේ. එක තීරුව හා දෙක තීරුව අනුපිළිවෙලින් ගැලපූ විට මොකක්ද කියලා අහනවා පිළිතුර වන්නේ B C සහ A කියන කාරණාව තමයි එන්නේ. B C සහ A කියන කාරණාව තමයි එන්නේ. 17 වෙනි ප්‍රශ්නේ සීගිරි ජලමල් වල ජල කඳේ උස වෙනස් කිරීමට අතීත නිර්මාණ ශිල්පීන් යොදාගත් උපක්‍රමය මොකක්ද කියලා අහනවා 17 වෙනි ප්‍රශ්නෙට. මේකෙදි පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ පිළිතුර 2 ගල් පතුරේ සිදුවන විස්කම්භය වෙනස්ව නිර්මාණය කිරීම කියන කාරණාව. 18 වෙනි ප්‍රශ්න අතීතයේ ශ්‍රී ලංකාව හා පැවති විදේශ වෙළඳ ගනුදෙනුවලදී භාවිතා කළ කාසි පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා අහනවා 18 වෙනි ප්‍රශ්නෙට. පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 18 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3 විදිහට තමයි අපිට ගන්න පුළුවන්. ඕනෑම රටක අයත් කාසි වෙළඳ ගලෙන් සඳහා භාවිතා කරා කියන එක වෙළඳ ගනුදෙනු සඳහා භාවිතා කරා කියන එක. 19 හේන් වගා කිරීම වෙනුවෙන් රජයට අය කරගත් බද්ද හැඳින්වීමෙන් කුමන නමකින්ද කියලා අහනවා. ළමයි මේකට කිව්වේ කැති අඩ කියලා උත්තරේ 2. අතීතයේදී ආහාර සඳහා බහුලව භාවිතා කරන ධාන්‍ය වර්ගයෙන් කුමක්ද කියලා අහනවා. 20 වෙනි ප්‍රශ්නෙට ගොඩක් භාවිතා කරලා තියෙන ළමයි V කියන ධාන්‍ය වර්ගය තමයි භාවිතා කරලා තියෙන්නේ. පිළිතුර 2. 20ට අපි කිව්වා උත්තරේ 2 කියලා. එහෙනම් 21 වෙනි ප්‍රශ්නේ පහත A හා B ප්‍රකාශ ඇසුරින් 21 ප්‍රශ්නය සඳහා පිළිතුරු සපයන්නලු. මේකදී ඔයගොල්ලෝගෙන් අහනවා මෙරට අවසාන රාජධානි යවීම ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසාන පාලකයා වීම මෙන්න මේ කියන කාරණාව ඔයගොල්ලෝගෙන් අහන්නේ මේ මහනුවර රාජධානිය සම්බන්ධයෙන් මේ අහන්නේ මේ කතන්දර දෙකම සත්‍යයි. එහෙනම් පිළිතුර 21ට 1. 22 පෘතුගීසීන් ලන්දේසින් හා ඉංග්‍රීසීන් සම්බන්ධතා පැවැත් වූ රාජධානි කුමක්ද කියලා අහනවා. පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසීන් කියන විදේශික ආක්‍රමණිකයන් සම්බන්ධතා පැවැත් වූ රාජ්‍ය වන්නේ 22ට පිළිතුර වන්නේ මහනුවර රාජධානියත් එක්ක තමයි මේගොල්ලෝ ගොඩක්ම සමීපව නැත්නම් ගනුදෙනු කරපු සම්බන්ධතා පවත්වපු රාජධානිය වන්නේ. 23 පෘතුගීසින් යාපනයේ පාලකයන් අතර නිරතුරු ගැටුම් ඇතිවීම කෙරෙහි බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ ඇයි කියලා අහනවා. 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 යාපනයේ රාජධානියේ කතෝලික ආගම ප්‍රචාරය කිරීමට එරෙහිව පාලකයන් දැඩි විරෝධතාවයක් දක්වපු එක තමයි ප්‍රශ්නේ වුණේ 23ට 4. 25
23ට 4 පිළිතුර. එහෙනම් 24 වෙනි ප්‍රශ්නේ තියෙන දැන් මධ්‍යතන යුගයේදී ආසියානු වෙළඳ ඒකාධිකාරය හිමි වූයේ කාටද කියලා අහනවා. මේ මධ්‍යතන යුගයේදී වෙළඳ ඒකාධිකාරය හිමි වෙලා තිබුණු මුස්ලිම් වරුන්ට එහෙම නැත්නම් මුසල්මානුවන්ට මුස්ලිම් වරුන්ට කියන කාරණේ පිළිතුර 24ට 2. 25 කොන්ස්ටන්තිනෝදු සා ඇතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත්වුවේ කුමන සටනේදීද කියලා අහනවා. මෙහානේ කොන්ස්ටන්තිනෝදු සා ඇතුළු පෘතුගීසි හමුදාව පරාජයට පත්වුවේ කුමන සටනේදී කියලා අහනවා. මේ සටන තමයි ළමයි රන්දෙනිවල සටන පිළිතුර 3. 26 කාර්මීකරණය නිසා සමාජ්‍ය වශයෙන් සිදු වූ පරිවර්තනයක් වන්නේ මොකක්ද කියලා අහනවා. මේ කාර්මීකරණය සම්බන්ධ එක 26ට පිළිතුර වන්නේ නාගරීකරණයේ වේගවත් වීම කියන කාරණාව පිළිතුර 3 විදිහට තමයි අපිට ගන්න පුළුවන්. පහත A හා E දක්වා ඇති තොරතුරු වලින් කාර්මික විප්ලවය නිසා ඇති වූ අහිතකර ප්‍රතිඵල පමණක් දක්වන පිළිතුරලු තෝරන්න කියන්නේ අපිට. එහෙනම් අහිතකර පිළිතුර මොනවාද? අහිතකර තත්වයන් මොනවාද කියලා බලමු අපි. 27 වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් පරිසර දූෂණය සහ ශ්‍රම සූරා කෑම කියන පිළිතුර තමයි ගන්න වෙන්නේ 24 උත්තරේ 2. 28 එක තීරුවෙන් හා දෙක තීරුවෙන් බ්‍රිතාන්‍යයන් මෙරට බලය ලබා ගැනීම පිළිබඳ තොරතුරු කීපයක් දැක්වේ. එක තීරුවට අනුව දෙක තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුරු කුමක්ද කියලා අහනවා. කියු ලිපිය හා සම්බන්ධ කතාව ඊට පස්සේ වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීමට යොමු වීම ඒ කියන කාරණාව මදුරාසු නිලධාරීන් ලන්දේසි සතු ප්‍රදේශ බ්‍රිතාන්‍යයන්ට පැවරීම මුහුදු බඩ ප්‍රදේශ පාලනය කිරීම කාරණාව. ඒතර 28 වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ B හා C කියන කාරණාව. මේකෙදී අහන්න ඔයගොල්ලොන්ගෙන් එක තීරුවක් දෙක තීරුවක් නිවැරදිව ගැලපුව විට මොකක්ද වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඔයගොල්ලෝ දන්නවා පස්වන විලියම් කුමාරයා කියු ලිපියේ උපු කතාව. ඒ ටික ඔයගොල්ලෝ දන්නවා. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කීපයක ලක්ෂණ 5 දැක්වේ. ඒවා ඇසුරින් 29 හා 30 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු. ශ්‍රී ලංකාව පළාත් 5කට බෙදා දක්වන එක, මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම, ව්‍යවස්ථාදායක සභාව පිහිටීම, රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටීම කියන කාරණාව. එතකොට 29 වෙනි ප්‍රශ්නේදී ඔයගොල්ලෝගෙන් අහනවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා පමණක් දක්වන පිළිතුර තෝරන්නලු. ළමයි කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනා දක්වන්නේ A හා C කියන පිළිතුරේ පමණයි. එනම් පිළිතුර 29ට 2. 30 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනා පමණක් දක්වන පිළිතුර මොකක්ද කියලා අහනවා. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ දක්වන පිළිතුර වෙන්නේ ළමයි B හා D කියන කාරණාව තමයි ගන්න වෙන්නේ පිළිතුර 4. පහත A B C හා D යන ප්‍රකාශ අතරින් 31 හා 32 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සුළු ආරව පිළිබඳ නඩු විසඳීම, ගමේ ඇලවේලි සකස් කිරීම හා නඩත්තුව, කුමන්ත්‍රණ නඩු විසඳීම, විහාර හා භික්ෂූන් සම්බන්ධ නඩු විසඳීම කියන කාරණා මේ වගේ ගම් සභාව සතු බලතල දැක්වෙන පිළිතුර මොකක්ද කියලා අහන්නේ ළමයි. 31 වෙනි ප්‍රශ්නේද මේ අහන්නේ ගම් සභාවේ බලතලයක් වන්නේ A හා B කියන කාරණා දෙක තමයි ගන්න පුළුවන්. එහෙනම් පිළිතුර 31ට 1. 32 රජු සතු බලතල දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. රජු සතු බලතල මේකෙදි දැක්වෙන්නේ ළමයි C හා D කියන කාරණාව 32ට 4 පිළිතුර වන්නේ. පහත A B C හා D යටතේ දක්වා ඇති එක් යුගලයේ පළමුවැන්න දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කළ බලා 33 සිට 35 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නලු. සිංකෝනා වගාව, බ්‍රිතාන්‍ය පාලනය, මධ්‍යම පන්තිය, ලූල් කඳුර වත්ත මේ කියන කාරණා ටික ඔයගොල්ලෝ කියවගෙන තමයි ලියන්න ඇත්තේ. එතකොට 33 වෙනි ප්‍රශ්නේ අහනවා ඔයගොල්ලෝගෙන්. පළමුවෙන්නේ ප්‍රතිඵලයක් ලෙස දෙවැන්න බිහි වූ බව දැක්වෙන යුගලයේ තෝරන්නලු. එහෙනම් ළමයි පළමුවෙන්නේ බිහිවීම දෙවැන්නේ වර්ධනයකට හේතු වෙන්නේ. එහෙනම් මේක යහන්නේ ප්‍රතිඵලයේ පළමුවෙන්නේ ප්‍රතිඵලයක් ලෙස දෙවැන්න බිහිවීම මොකක්ද කියලා. එහෙනම් පිළිතුර වන්නේ 33 වෙනි ප්‍රශ්නෙට 2 බ්‍රිතාන්‍ය පාලනය සහ මධ්‍යම පන්තියක් බිහිවීම කියන කාරණා. 34 දෙවැන්න අවහොසි කිරීමත් සමග පළමුවෙන්න ආරම්භ වූ බව දැක්වෙන යුගලය මොකක්ද කියලා අහනවා. ඒ කියන්නේ දෙවැන්න අවහොසි කරනකොට පළවෙනි එක පටන් ගන්න. එහෙනම් පිළිතුර වන්නේ C 3 වෙනි උත්තරේ. 34ට 3. 35 පළමුවෙන් හා දෙවැන්න අතර සම්බන්ධතාවයක් නොදක්වන යුගලය මොකක්ද කියලා අහනවා. 35ට පිළිතුර වන්නේ 1. 36 පහත ABC හා D වලින් දක්වා ඇති කරුණු අතරින් ඇමරිකානු විප්ලවය හා ප්‍රංශ විප්ලවය යන විප්ලව දෙකටම හේතු පොදු කරුණක් වන්නේ මින් කුමක්ද කියලා අහනවා.
36ට උත්තරේ අපිට ගන්න පුළුවන් ළමයි 2. එහෙම නැත්නම් B කියන උත්තරේ ගන්න පුළුවන්. 37 වෙනි ප්‍රශ්නේ කුඩා රාජ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඒකාබද්ධකට ජර්මනිය නමින් බලවත් රාජ්‍යයක් නිර්මාණය කළ නායකයා වන්නේ කවුද කියලා අහනවා. 37ට උත්තරේ ඔටෝ වොන් බිස්මාර්ක් 3. 37ට 3. 38 විප්ලවයට පෙර රුසියානුවන්ට උග්‍ර ආහාරයකට මුහුණ දීමට සිදු වූයේ හේතුව මොකක්ද කියලා අහන්නේ. 38 වෙනි ප්‍රශ්නෙට පිළිතුර 3. ගොවින් හමුදා සේවයට බඳවා ගැනීම නිසා. 39 මේ අවස්ථාවේ අපේ බලය අල්ලා නොගතොත් ඉතිහාසයට අප සමාව නොදෙනු ඇත. මෙම ප්‍රකාශය කිනම් විප්ලවය හා සම්බන්ධද කියලා අහනවා. එහෙනම් 39ට පිළිතුර 3 රුසියානු විප්ලවය හා සම්බන්ධ ප්‍රකාශයක් තමයි ඔයගොල්ලෝ කියවේ. ලෝක ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම අරමුණින් පිටුව ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතනයක් අඳුනන කෙටි නම මොකක්ද කියලා අහනවා. මේක අපි දන්නවා WHO එක කොරෝනා කාලෙදීම අපිට හොඳට මතකයි. හරි. එහෙමනම් ප්‍රශ්න 40ටම පිළිතුරු සාකච්ඡා කරා. මේකත් එක්ක ඔයගොල්ලන්ට කියන්න ඕනේ මොකක් හරි මිස්ටේක් එකක්. මේක ඊටාම හදිස්සියෙන් අර ඔයගොල්ලන්ගේ ඕමනාවත් එක්ක කරන එකක්. ඒ නිසා මේ උත්තරයක් එහෙම වෙලා තිබුණොත් අනිවාර්යෙන් ඒ උත්තරයට අදාළ පිළිතුර කමෙන්ට් එකේ දානවා. ඒ නිසා කලබල වෙන්න එපා. මේක අර ලකුණකට එහා ගිය දෙයක් කරන්නේ. ඒ නිසා මේ ඔයගොල්ලන්ට මේකෙදී ඔයගොල්ලන්ගේ අවස්ථාව නැති වෙන්නේ නැහැ. ඔයා හරි උත්තරේ දීලා තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ ලකුණ හම්බ වෙයි. ඒ නිසා බොහොමත්ම ස්තුතියි ඇන්දිලා හිටියට. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් බොහොමත්ම ස්තුතියි.